මේ අපි ලොකේෂන් එක බලන්න යන ගමන් ඉන්නේ ඉතින් අපි මේ බලන්න යන ගමන් ඉන්නේ අපි දැන් සුපිරි බයික් එකක් හම්බුණා අපේ යාළුවෝ මේක අපි යන CD එකේ ඉතින් අපි ලස්සන හෙල්මට් එකක් ගෙනම අපි හදලා මාර ලස්සනයි මේ අපි අනේ සගින් අපි බයික් එක යන ගමන් ඉන්නේ බයික් ගත්තේ කීයද අමතක කළා මෙයාට පස්සේ අපි Hi friends, welcome to my YouTube channel. So we are going to Pratpur to like Rajagiri. Yeah, Rajagiri. Hey, Ruksha, where are you? Rajagiri. Where are you? Rajangani. Oh my God, Rajangani. My mistake. Rajangani Jalashalai is Colombo. Rajangani Jalashalai here. Then the backside. This one is there. Where are you rolling? Bro, why are you? Hey, bro. Tell me. Where's your? Bro. How's your trip? Actually, Next, we can found our body okay, huh? Let's try to climb rock. Wait a minute, I will come. Okay. 15 minutes later. අපි දැන් යටට ඇවිල්ලා ඉන්නේ. අර දෙන්න මේ සූදාන්න යනවා. අපි පොඩ්ඩක් යටට ආව ඔයගොල්ලෝ යට පෙන්නන්න ඕන හින්දා මොකද මේ අපි දැන් කළුවර වේගනත් යන්නේ. තව පොඩි වෙලාවක කළු දැන් වෙලාව පේන්නේ නැහැ. දැන් වෙලාව 5:09. හරිද? ඉතින් දැන් මේ මෙයාට මැසේජ් එකකුත් ආවා මොකක්ද? ඔය දන්න එක ඉතින් අපි බලලා පස්සේ බලමු මේ. ඒක එලි දක්වලා නැහැ. කවුද කියන්නේ? බලන්න ලස්සන වට පිටාවක් තියෙනවා. ලස්සනයි. yang හොවන්න තරින් බලන්න මෙන්න දිනවා මතේ 360 විදියට දුන්නා මොන දින අපි දෙන්න මේ උදානිය කෙන ඇවිල්ලා මොනවාද මේ අපේ අලුත් සමාජික හම්බුණා මේ මල්ලි එන මේ පැත්ත කොහොමද කනවතෝ තව කනවා මරාගෙන කනවා දැනගන්න හොඳයි මේ මොකක්ද මේ පේනවාද පිටිපස්සේ මොනවාද මේ දැන් දිත්තාවනේ රුක්ෂා අපිට හඳුනලා දෙනවා මොකද වෙලා තියෙන්නේ මේ ගස්වල ගස් නැමිලා බා ගස් නැමිලා කියලා මටත් පේනවා ශාලු වාට කියන්න බලන්න මොනවද වෙලා තියෙන්නේ දිත්තාවිල්ලා නේද මේ ඇද වෙලා තියෙන්නේ ඇඹරලා තියෙන ගස් මේ මොනවා වෙලා දිත්තා සුලි ගුණාටුව බා අයියෝ මුන්ට වැඩක් නැහැ මොකුත් කියලා අද ඇවිල්ලා ඈ මොන ලංකාවේ එක්ක එන්න බෑ දිත්තා දැන් නැහැ යා ඔබ හිරලා හිටිය දිත්තා ඔව් මෙයාව ගන්න අපි මේ වතුර කාගෙන ගියා ඒව මතක නැහැ මෙයාට ඉතින් කවන්න අපි යන් ඉස්සරහට ඔයාලට පෙන්නන්න මේ ගල උඩට යන්නේ ගිහලා ගන්නකෝ ගන්න නෙමෙයි ගිහලා කියන්න ඔයාලට පේනවාද මේ වීව් එක ලස්සනයි දැන් අර දිත්ත දවස්වල දැන් මේ ඔයාලට පේනවද දන්නේ නැහැ කොහොමද පෙන්නන්නේ මේ මීටරට උඩ එන උසේ මේ වතුර වරක් ඇවිල්ලා තියෙන ශාලුක මාර කේස් එක වෙලා තියෙන්නේ බලන්න මේ වතුර ඇවිල්ලා තියෙන්නේ පෙන්නන්න පුළුවන් ඉතින් මේ ගස් එහෙම ඇදලා තියෙනවා අපි මෙයා ඉන්න දැනින් ගිහලා හම්බෙලා එන්න මොනවා එන්න ගෙන්න ගියානෝ මොනවා පේනවා කියලා බලන්න වීඩියෝ ගන්න මෙයා මේ එන්න කියලා මෙයා දැන් පේනවා ඉතින් මේගොල්ලෝ මොකද මුන්ට කියන්නේ මේ ටැංකි සුද්දෝ මේ ටැංකි සුද්දන්ට වෙලා තියෙන දේ ඉන්නවා ඉතින් මේ තව ඉන්නවා ගහන් ගිහලා හිර වෙලා කියන්නේ මේගොල්ලෝ ඉතින් මේ ජලාශය වල හානි තමයි කරන්නේ ඉතින් හොඳ දේවල් කරන්නේ මාළු කනවා ඉතින් මාළු ගහන්නේ අඩු වෙනවා ඉතින් ගොඩක් දුරට මේවා මේ මෙතන අපි අර සහෝදර ජනතාව ඉන්නවා මාළු අල්ලන. ඒගොල්ලෝ මේ විසික් කරා වෙන්නත් පුළුවන් කියලා ඉතින්. වැඩක් නැහැ ඉතින් මුන් කරවල වලට ගන්නවා මේගොල්ලෝ. මේ මොනවාද? බලමු අපි දැන් ඉස්සරහට ගිහිල්ලා ඔයගොල්ලෝ හම්බෙන්න. පස්චාත් ප්‍රදේශය තමයි විදිහට අහුනේ. අපි ගල් පරව මැද්දෙන් යනවා ඉතින්. ඔතන යන්න පුළුවන් වේද කියලා බලමු අපේ. යන්න බැරි වෙයි ගොඩක් දුරට. මොකක් හරි කරමු.
කොයිද අපි ඉන්නේ? රාජාංගනේ ඩෑම් එක යට ඉන්නේ. ඩෑම් එකට ඉන්නේ මෙතන. ඩෑම් එක පේනවා මේ මොකද කියන්නේ? මේ උඩින් වතුර ගිහලා තියෙනවා අපි දන්නේ මෙතන මේ ගිහලා තියෙනවා කියලා මේ මං ඉස්සලා පෙන්නවා මෙතන මේ ගහ මට මේ. ඒක යට වෙන්නේ. අයියෝ වීඩියෝ කනවා දැක්කම වැඩක් නැහැ මේ. ගොබ්බේ යාළුවෝ දෙන්නෙක් එක්ක ඇවිල්ලා තින්නේ. ඕක රීඩ් කරලා දැන්. පේනවනේ දැන් මේ අර මාළු මේ අර අරුන්ගේ වැඩ තමයි ඔය. මාළු මේ කාලා දාලා මේ හරි මාළුයි. මේ අර ෆෝන් එකේ අයිතිකාරයා කියලා ෆෝන් එකේ අයිතිකාරයා කියලා අපිට දැන් මේ අනිත් යාමේ වීඩියෝ එක බෑ වල වැඩක් නැහැ මොනවාද මේ දැක්කල බයිනවා ගොඩක් නෑවා බලමු අපි ඉස්සරහට මට අවුල්ද මට වීඩියෝ ගන්න හිතෙන්නෙත් නේ පස්සේ දවස් සෙට් 15 minutes later. කලින් කිව්වා මෙයාට චූ දාන්න කියලා දැන් කියනවා චූ බරයි කියලා එන්නකෝ අපි යම් මෙතන අපි පොඩි ගල් පාරයක් ගොඩක් තියෙන මෙතන යන්න බැරි වෙයි බලමු අපි කොහොම හරි මේ මෙතන ගල් පාරේ ඉඳලා ආවා මේ ටික දැන් මෙතනින් ඇවිල්ලා උඩට දැන් අරයනම් පොඩ අමාරුවෙන් එන්නේ මහන්සි යාට හොඳටම ඒ ඇස්සෙන් එයාගේ ආර්යාව ඇවිල්ලා ෆෝන් එක දෙන්න නැහැ කියලා මට බැන්නා වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කියලා කිව්වා ෆෝන් එක. ඔව් මේ එන අවුල ගහරින් දැන් මෙයාගේ ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරන්නේ මේ. මාරු සෙල්ලම. ඔව් මාරු සෙල්ලම දැන් එයා මල කඩන එක මං ඉන්නේ. එයා වීඩියෝ දෙන්නේ නැහැ කියලා කිව්වා. බලමු. අපි මේ ඩෑම් එක යටටම ඇවිල්ලා ඉන්නේ. එතකොට මෙතන මේ වතුර උල්පතක් එහෙම තියෙනවා උල්පත උඩින් එන්නේ. මෙතනින් යන්න පුළුවන් කියලා අපි ආවේ. ඒකට දැන් අපි ආයෙ අර අර්තන්ට බයන්න ඕන. අර අයින හෙන දුරයි. කිලෝමීටර් 100ක් විතර තියෙනවා. අනේ ආයෙ ඔහෙට බොරුවට යන්න ඕනේ නෑ බං. අපිට යන්න බැරුව ඉන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි යන්න පාරක් හොයාගත්තා. හරිද? අහෙන් යන්න ඕනේ නැහැ. දැන් මෙතනින් මේ එන පොඩි අඩිපාරක් තියෙනවා මෙතනින් මේ. අඩිපාර টොප් බඩුවේ. මේ හෙලයි තියන ගමන් ඉන්නේ. රුක්ෂාන් කියන බර අදිමදිය. එන නයින්. ඔව් නයින් නෝ පොලොන් හර ලයිස් එකේ කකුලේ වුණා කට්ට. නයින් නෝ පොලොන් ඉන්නවලු ඉතින් මොනව කරන්නද දැන්? එහෙමයි කියලා අපි එහෙමයි කියලා අපි සැලෙන්නේ නැහැ දැන් රුක්ෂා මහල් ගියත්. එයා මගේ කාලිසෙන් අදිනවා. කමන්නේ හොම සැලෙනවද අපි නෑනේ. පොඩක් ඉන්න කරන්න. මේරි කටුව. පේනවද තියනවද යා? පොඩ ඉන්න. තා පොඩ්ඩයි. තා පොඩ්ඩයි යාළුවේ. අපි ආවා. අපි ආවා. උඩට ආවා. ෆොටෝ ගහගෙන උඩට දෙන්නේ. ෆොටෝ ගන්න තැනක් හම්බුනේ නැහැ. පටන් ගත්තා වීඩියෝ ඉවර කරන්න හදන්නේ. ඉතින් මේ අපි දැන් මේක වටේම ගිහිල්ලා අවිල්ලා තියෙන්නේ. මේක වටේම ගිහිල්ලා මෙතනින් උඩට ආවා. මෙතනින් ආගෙන මේ පාරදී ගිහිල්ලා දැන් ඉන්නවා. අරයනම් මේ කෝල්ලේ ගියාගේ අරයත් එක්ක කොට මේ දෙන්න හලෝ කියන්නේ මේ අපි වීඩියෝ ගන්න කොට ආයි අරයට හලෝ කියන්නේ හරි හරි මේ අපි අදට මේ channel එක නවත්තනවා මේ වීඩියෝ එක අපි ගෙනාවා අපි මොකද්ද මේ කියන්නේ මේ තන කොහෙද රුක්ෂා මත රාජාංගනේ ඩෑම් එක උඩ අපි වීඩියෝ එක ගත්තේ මේ පොඩි ෂෝට්ස් බ්ලොග් එකක් ඉතින් මේ අපි ඉස්සරහට බලමු අලුත් වීඩියෝ එකක් බයි